අද චතාරික සමයේ තුන්වන සතියේ සෙනසුරාදා දිනයයි. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, අද දේ වචනය තුල අපට අසන්නට ලැබෙන්නේ පරිසවරයා සහ අයකැමියා යාඥාව සඳහා දේවමාලිගාවට පිවිසීමේ අවස්ථාව පිළිබඳ කතා පුවතයි. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, පරිසවරු ගොඩක් වෙලාවට දේවස්ථානවලට ජනතාව ගැවසෙන තැන්වලට ගියේ තමුන්ගේ ධර්මිෂ්ඨකම, තමුන්ගේ යහපත්කම, තමුන්ගේ උතුම්කම, තමුන්ගේ ධර්මිෂ්ඨකම කියාපාන්න, ලෝකයට පෙන්වන්න, නැත්තම් ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධියේ තමුන් ධර්මිෂ්ඨයි කියලා. අපි සාමාන්‍යයෙන් දේවස්ථානයට යන්නේ යාඥා කරන්න. ඒක තමයි පොදු සම්ප්‍රදාය. පොදු ඉගැන්වීම ඒකයි. අද සුවිශේෂය තුළ අයකැමියා දේවස්ථානයට එන්නේ තමන් පිළිබඳව ඇතිවෙච්ච මනස්ථාපනය තුළ තමන්ගේ පෞකාරකම, තමන්ගේ අධර්මිෂ්ඨකම පිළි අරගෙන ඒවාට සමාව ලබා ගන්නටයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ කතාව තුළ අපි දකිනවා එක්තරා භයානක තත්ත්වයක්. ඒ තමයි ස්වයං ධර්මිෂ්ඨකම කියන තත්ත්වය. කෙනෙක් තමුන් විසින්ම ධර්මිෂ්ඨයයි කියා ගන්නවා නම්, ධර්මිෂ්ඨයයි සලකනවා නම්, උතුම්යයි සලකනවා නම්, උතුම්යයි කියා ගන්නවා නම්, යහපත්යයි කියා ගන්නවා නම්, එතන පොඩි භයානක තත්ත්වයක් තියෙනවා. මොකද එවැනි පුද්ගලයෝ තවත් කෙනෙකුගෙන් වේවා, දෙවියන් වහන්සේගෙන් වේවා ඉගෙන ගැනීම සූදානම් නැහැ. පිළිගන්නට සූදානම් නැහැ. ඉගෙන ගන්නට සූදානම් නැහැ. ඔවුන් මමත්වය තුළ, අහංකාරය තුළ ඔවුන් ජීවත් වෙන්නට පුළුවන්. උන්ගේ ජීවිත ඒ මමත්වයෙන්, අහංකාරයෙන් පිරෙන්නට පුළුවන්. එවැනි පසුබිමක තුළ මේ දේ වචනේ අපිට කියනවා, ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි දේවස්ථානයට යා යුත්තේ යාඥා කරන්න. අපි දේවස්ථානයට යා යුත්තේ යාඥා කරන්න, සමාව ඉල්ලන්න, ආදරය ඉල්ලන්න, ඒ වගේම අපිව ස්වාමීන් වහන්සේට බාර කරන්න. මේ තමයි අපි දයාව සොයන, දෙවියන් වහන්සේගේ කරුණාව, දයාව සොයන්න අපි දේවස්ථානයට යන අපේ යාඥාව තුළ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, යාඥාව කියලා කියන්නේ මවෝපදේශයේ 283 වෙනි වාක්‍යයේ ඡේදයේ නැත්තම් සඳහන් කරනවා, යාඥාව කියලා කියන්නේ අපගේ හදවත් ස්වාමීන් වහන්සේට එසවීම. දෙවියන් වහන්සේට ප්‍රශංසාව, වන්දනාව, ස්තුතිය සහ උන්වහන්සේගෙන් අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම තුළ අපි ස්වාමීන් වහන්සේට අපගේ හදවත් ඔසවනවා කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි අපේ හදවත් ස්වාමීන් වහන්සේට ඔසවනවා කියලා කියන්නේම අපි අපේ හදවත ස්වාමීන් වහන්සේට බාර කරනවා කියන එකයි. අපි අපේ හදවත ස්වාමීන් වහන්සේට බාර කරනවා කියලා කියන්නේ අපේ ජීවත් වීමේ අයිති අපි ස්වාමීන් වහන්සේට බාර කරනවා කියන එකයි. අපි අපේ හුස්ම ගැනීමේ අයිති අපි ස්වාමීන් වහන්සේට බාර කරනවා කියන එකයි. අපි අපිව ස්වාමීන් වහන්සේට බාර කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි අපිව ස්වාමීන් වහන්සේට බාර කරාම, අපි අපේ ජීවත් වීමේ අයිති ස්වාමීන් වහන්සේට බාර කරාම, අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ තුළ ජීවත් වෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා. ස්වාමීන් වහන්සේගේ ආදරය, කරුණාව, දයාව තුළ ජීවත් වෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා. එහෙම ජීවත් වෙන අපිට ස්වාමීන් වහන්සේව නිරන්තරයෙන් හමු වෙන්නට අවශ්‍යයි. මුණ ගැහෙන්නට අවශ්‍යයි. උන්වහන්සේ සොයාගෙන යන්න අවශ්‍යයි. එහෙමනම් ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දේවමාලිගාව කියලා කියන්නේ, දේවස්ථානය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේට කතා කරන්න, ස්වාමීන් වහන්සේ හමු වෙන්න, ස්වාමීන් වහන්සේ අපේ අවශ්‍යතාවයන් ඉල්ලන්න, ඒ වගේම විශේෂයෙන් වහන්සේගේ දයාව අයදින්න, උන්වහන්සේත් එක්ක සමගි වෙන්නට අපි එන ස්ථානය. මේ දේ අපි කරන්නට වෙන්නේ යාඥාව තුළ අපේ ජීවිතයේ අයිතිය
අපි ස්වාමීන් වහන්සේට බාර දීමු කියලා. එමෙන්න ආ දවසේ අපි යාඥා කරමු අපි හැම කෙනෙක්ටම ඒ ආශිර්වාදය ලැබෙන්නට කියලා. සැබෑ යාඥාව තුළ හදවතින් නැගෙන ඇතුළතින් නැගෙන ඒ යාඥාව තුළ දේ වචනේ බයිබලයේ අපිට කියනවා යාඥාවට අපිට ගොඩාක් වචන ඕනේ නැහැ. හැබැයි අපේ හදවත ස්වාමීන් වහන්සේ දුන්නේ හදවතේ හඬ උන්වහන්සේ හඳුනනවා. ඒ හදවතේ නැගෙන ඒ හඬ ස්වාමීන් වහන්සේ බාර කරලා ඒ තුල අපි උන්වහන්සේගේ දයාව හොයමු, උන්වහන්සේගේ සමාව හොයමු, උන්වහන්සේත් එක්ක සමගි වෙමු. ආමේන්.